Hello friends, welcome back to another gameplay videos on the team. Ada play කරන්නේ Granny chapter 2. හරි guys ඉතින් එළම ඉතින් guys මම ගොඩක් කාලෙකින් තමයි Granny chapter 2 play කරන්නේ. හරි guys ඉතින් ගොඩක් දාලා තිබ්බේ නම් මේ Minecraft video දෙකක් දාලා තිබ්බා. ඒක තමයි මම Granny කියන්නත් හිතුවා. හැබැයි මේව මම කලින් channel එක ගෙන ඒ channel එක නේ වුණා. ඒකින් guys මම මුලින්ම පටන් ගත්ත channel එක ඒක තමයි තාම තියෙන්නේ. මේ channel එකට අලින් පස්සේ gameplay video එනවා මම Minecraft episode 1 2 දැම්ම. හරි guys දැන් ඒක පැත්තකින් දීලා දැන් පටන් ගමු. නාපු තැන තියෙනවා Granny එහෙම කොහෙද දන්නේ grandpa එහෙම දැක්කෙත් නැහැ කාලෙකින්. වයසට ගිහිල්ලා මලක් දන්නේ අප්පා. කියනකොටම කාපි එකක් කිව්වලු. රෙන්නේ කියන්න දෙන්නේ එයා එනවා. මේක ඇදලා පොඩ්ඩක් තියාගන්න ඕනේ. ඒක මොනවද දෙන්නේ? නෑ මේකේ ඉස්කින් නෑනේ මම. ඉගෙන ගියන්නේ. හරි guys ඉතින් ඉන්නේ මේ දොරේ මොනවද කියන්නේ? දොරවා ගන්න ඕනේ. කොහොමද આવත් එම ගැහුවා. වරිස් එක තියෙනවා. වරිස් එක කියලා කියන්නේ මේකට කියන්නේ ඇන ගලවන එක කියලා. ගාස් දැන් වහින්න පටන් ගත්තා. එන සත්‍ය පොඩ්ඩක් ඇයෙනව නැති වෙයි. හරි ගාස් ඉතින් සප් පටන් ගත්තා. ඒ ඇස්සෙම ඒක තමයි පොඩ්ඩක් කට් කරලා. ඒ රස පොඩ්ඩක් අඩු වෙනවා ඉතින්. කුල්බන කොටම කාපියකා. ඊස්සකල් පහත් වේවා මේම ගියොත් එන්න. මෙන්න මේක කරගමු ඔක්කොම කලින්. මේ පොයින්ට් එක කරගන්න ඕනේ. මොකද්ද තියෙන්නේ මෙතන? ස්ටක් ඒක වෙනවා. හරි guys ඉතින් පොඩ ස්ටක් වුණා වගේ ඒකයි. ඉතින් මේක ගලව ගන්න තියෙනවා. හරි දැන් එතන තිබ්බ කුණු පානුවේ වතුර ටික නැති වෙනවා. තනිකර කුණු පානුවේ ඉවත් තියෙන්නේ. දැන් ඔතෙන් දාලා මාපියෝ දෙන්න ගෙන්න ගන්නවා. බලමු ඒ දෙකලා Granny තමයි එන්නේ. ග්‍රෑම්බට කන් ඇහෙන්නේ නැහැ. මං කලින් කියලා තියෙනවා ග්‍රෑම්බට කොහොමත් කන් ඇහෙන්නේ නැහැ පොඩි. ආබාධය තියෙනන්නේ Granny ආවා. මෙයාට නම් මොනවා කන් නම් එනෝයි. තනිකර ඉන්නේ ඌරු සීයෙන්. ඌරු මොන්ට. දැන් මෙයාගේ පස්සෙන් යන්න ඕනේ බය වෙන්න දෙන්නේ. ඉතින් කොල්ලෝ යන්න තියෙන්නේ. මේම වටයක් ගහලා එන්න ඕනේ උඩටත් උඩට යන්න ඕනේ. පල්ලේ හැම තැනම බැලුවා අස්සමුල්ලක් නෑර මෙන්නේ ග්‍රෑම්පා ඉතියන්නේ. පොඩ්ඩ එක එක වචන දැම්මම දෙන්න දකින්න. මේ පින්දුර වල ඇති ඉන්නේ කද්ද කට නිකන් කුට වගේ. දුවම්. මේ ග්‍රෑම්පා කරන්නේ අම්මට ග්‍රෑම්පා කරන්න කියපු වැඩේ බලන්නත් බැරි වුණා. දැන් දුවපන්. අද වැව්වා ඇඩේ අත හැංගුණා. කෝ එයිද? අනේ ඌ අර නේ එයිද නෑනේ අවුත් මම බාවන ඔතන මේක බලමු. මේක නෑ ඉතින් මිෂින්නේ යහන් මේක මේ දින බඩු මේ ගැනිවරෙන් මෙතෙන්ට ගෙන්න. උයි යන් මං හැදුවේ ඒක වට්ටල ගැනීම පල්ලයට ගෙන්නලා. Granny යහන් Granny පස්ස බලන්නේ ඉස්සරහට තිබ්බදී බසද ඔන්න එකක් හරි දැන් ඉතුරු වැඩේ කරගන්න. ටග්ගාලම පල්ලෙහා ඉන්න ඩබලම චෙක් කරගන්න ඕනේ මේ ඔක්කොම. හෑන්ඩ් බිල් එකත් ඕනේ guys. හරි මෙතන මොනවත් නැහැ. මෙතන මොනවද තියෙන්නේ? එපන් කීයක හම්බුනොත් නියම. හරි ගණන් ගන්න එපා. පොඩ්ඩක් මේ වෙනවා පොඩ්ඩක් ගන්න. අන්න දෙන්න වයර් කපන එක තියෙන්නේ. මේ ඔක්කොම පල්ලයට දාගන්න. මේක අරින්න බෑනේ කොහොමද? හිතන්න මොකද නියමයි බඩු. ස්ට්‍රන් ගන්න එක හම්බුණා. ඔන්න Granny dance එක පෙන්නන්න යන්නේ. සියලු දෙනා සමන් දියල්ලා ඉවරයි. Granny left. හැබැයි අනිත් එකයි ඉන්නවා.
ගෙන් බේරෙන්න ඕනි කොහොමද? ඒකින්ද මම මෙන්න මේව වටයක් ගහනවා. ජූලි 7 නටන්නේ වේද දන්නේ මෙතන. මන් දන්නේ ජූලි 7 නටුවොත් නම් මන් දන්නේ ගයිස්. අම්මෝ හිතෙන්නම් බේරුණා. දැන් එයා එතනින් ගිහිල්ලාදී මං එයාටත් තියෙන ෂොට් එක. ඉවරයිනේ බං. මේ ඉන්නවා මේ ගණී කියන්නේ මිනි අතුරු දාන්නේ. ඒක වරෙන් දැන් වරෙන් පුළුවන් නම් වරෙන් වැඩෙන්නම් වරෙන් යම්මන්නම් වරෙන් මොකද වැඩින් දාගෙන මේක ගමු. මේක ගිල්ල දාගන්න මෙන්න මෙතන. පල්ලාට බඩු ටික දාගන්න ඕනේ උඩ තියෙන හැම කම්ම පල්ලාට දාගන්න. ඕනේ දාගන්න. ඊපස්සේ ලේසි වයිස් වැඩි අන්න වැස්සනන්න වෙනවා. මෙන්න මේකත් ඕනේ ගයිස්. මේක නම් මේ වැඩි නම් මෙතනදීම කරන්න පුළුවන්. ඊටු වැඩ ටික පල්ලාට තියෙනවා. මේ ගෑන්තෝ මරුවා නම් අපරාධයි. මේක කපන්න. හරි වැඩක් නෑ දැන් ඒක. ගෑම්පෝ හොයාගෙන ගිහිල්ලා මරන්නේ. අපිට එයාගේ යතුරු ගන්න බෙල්ල තියෙන. මෙන්න බඩු අරගෙන යන්න. මොනාර බොනාවේ. හෙලෝ. කවුරු ඉන්නවද? නෑනේ. නැත්තම් උන්න අපි ආවා. මෙතන වෙපන් කියේ ඕනේ. මෙතන වෙපන් කියේ ගැත්තේ. අරු දෙන්නා විතර මේ බෝම්බයක් ගහමුද? නෑ දැන් අයියෝ මම පිපුරුවේ නෑනේ. පලයන් කොර ගන්න එකක් තියා. හරි දුවමු. ඌව මරන්න පුළුවන් පස්සේ. කොමේ ගෑම්පා. අම්මු ගවේ ආවා. ගෑම්පා කාර්යයක් එන්න ඕනේ කොහොමද? ඔබෝ යහන් මොකක්ද? මේ බඩු අතුරු පොඩ දීලා යන්නනේ. සුබ ගමන්. මොකද දීලා යන්නකෝ. දැක්කනේ ගයිස් ඔන්න ඕක මට බය වෙනවා යක්කා මන්නේ. කමෙන්ට් එකක් බයනේ මට බය වෙන්නේ පොඩි කියපන්කෝ. මේ මොකද්ද දී? මොනවත් නෑ. වැඩක් නෑ. ඉතින් මේ වල මොනවද තියෙන්නේ පුළුවන්. නෑ නිවන් කරන්න බැරි එක මේක. ඉතින් හෙලිකොප්ටර් මැනුවල් එක ඔන්නේ. මම අපිට වැඩි යන්නේ ගයිස්. ඉන්න මෙතනින් පයින් අප්පට කස්ටියක් බිදුනා. ප්‍රවුඩක් ඉන්නවා. ඒ අනේ කොක්කෝ. දැන් තියෙන්නේ තංගලා සෙල්ලම් පුතාව ඉවර කරා. එතකොට ගණීරෙන් පස්සේ ඌව මරුවා නම් ඌවව තියෙන්නේ ඉවරයි. උසෙත් පොච්චි වෙන කතා කරනවා. ක්‍රෝබාර එක. මේකින් බාර එක. මේකින් තමයි පෙට්ටි කඩන බාන්නේ. ක්‍රෝබාර. යම්ගොඩන් ක්‍රෝබාර කරගෙන පල්ලෙයා පෙට්ටිය ගන්න උඩේකට. දැන් පල්ලෙයා ඉදමුදේ උඹ. පල්ලෙයා පතේ වෙපන් කී කාලේ උනාන් තියෙනවා බලන්න. ඒ වෙපන් කී තමයි මේකේ අනිත් වැඩේ මම તો වෙන එකක් දුන්නේ. දෙලේ ලෑලි දෙක ගලව ගන්න ඕනේ. මේ තියෙන ලෑලි දෙක මේක ගලව ගන්න. වෙපන් කීයක් හම්බුණා. දෙමි පොඩ වත්තලා අර වෙපන් කීයක් ගෙනියන්නකෝ. කොවෙපන් කීය ෂොට් ගන්න. වෙපන් කී හරි වෙපන් කීයක්
ග්‍රැනි යහුම කරයි කියලා හිතුවේ නෑ කවදා. ඊට ස්ටන් ගන්න කිව්වේ කොහොමද මෙතන දෙන්නේ? දැන් මේ වශනයක් ඒක. පොඩ්ඩක් ඉන්නවා. මම මේ දෙකන වෙන ස්ටන් ගන්න එක. මොකක් හරි පොඩි වැරදීමක් වෙලා ගේම් එකේ පොඩ්ඩක් මෙතනට මාමා මොකෙක් හරි ආවොත් ඌ ඉල්ලම්ම කනවා. බල්ලන්ටත් පේන්නේ ඉල්ලම් කන්නේ. හරි. ඉන්නේ ඉන්දා බඩු ඉන්දා දැක් කනිස් කෝවරද කෝබාරද කොරබාර දබලම නරුණා ඉපොඩින ගමන් නරුණු උත්පති ලෝකෙන් නවත්තෙන් පොලි දැක් කනිස් හිතුව තියෙනවා කියලා. ඉක්මනට යන්කෝ ඉක්මනට ලෝකයේ මේක ගත්තා. එළියා උන් අන්තිම වෙලේ ගස් තියෙන්නේ. ඉන්න සුබ ගමන් කියන වෙලාවලු තිබ්බත් එක නැටක් එකයි. එන්නේ කො එන්න. මම බිල් එක ගත්තා. අපිට දැන් මාෂෝ ගන්න කරන් යනවා. ඒ කොහොමද නෑ ගස් ගන්න වැඩක් නෑ මෙන්න මෙතනින් පොඩ්ඩක් ඉතින් ලුටස් පිළිගනෝ නම් මොනවද නේ? අනද යන්න ඕනේ. මේක මෙතන තියලා. හරියසේ කූඩුව කරන්ට් එක වලින් ඇරියා. හරියට පස්සේ වෙන නිදාස්. හරි බං ඉතින් එළම මම ඔන්න පයින්න හදන්නේ channel එක subscribe කරගෙන bell notification බටන් එක තෝල් දාගෙන තියාගන්න. ඔන්න පයින්. දෙන්න සුපුරුදු පරිදි බලන් ඉන්න මම කොහෙද ගියේ කියලා එන මං ගෙදර ගියා හරි බං ඉතින් එළම එන subscribe කරලා තියාගන්න එනකොල්ලෝ අපි ගියා